ඉතින් කොහොමද ඔයාලට අද අලුත් මාසයක් අලුත් දවසක් අලුත් බලාපොරොත්තු. ඉතින් ඔයාලා බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි ඉක්මනට පටන් ගන්න. මේ අදම පටන් ගන්න. ඔයාලගේ අලුත් අදහස් එක්ක අලුත් දේවල් කරන්න පටන් ගන්න. ඒ වගේම ඔයාලා කරන බිස්නස් එකේ ඔයාලා කරන ප්‍රොඩක්ට් එකේ අලුත් දේවල් කරන්න. අලුත් දේවල් කරමින් ඉදිරියට යන්න. එතකොට අලුත් දේවල් කරන තරමට යුනික් දේවල් කරන තරමට තමයි අපේ බිස්නස් එකත් හැදෙන්නේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් මොකද්ද කියන්නේ කියලා බලමු. අද මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ ගැදර් කරන ක්‍රම කීපයක් කියලා දෙන්න. මම ගැදර් කරද්දී හැමෝම අහනවා මගෙන් මැසේජ් දාලා අහනවා මගේ මේ මැසේජ් එකට පේජ් එකේ වගේම WhatsApp මැසේජ් ඇවිල්ලා අහනවා අක්කේ කොහොමද රැලි කරන්නේ මොන පුට් එකකින්ද රැලි කරන්නේ අපි ඔයාගේ වීඩියෝස් වල දකිනවා ඒවා ඒක මොනවාද කියලා අපිටත් කියලා දෙන්න කියලා. හරි. මම දැන් අද ඔයාලට කියලා දෙන්න තමයි ආවේ. මම අද පුට්ස් වර්ග දෙකක් ගෙනල්ලා තියෙනවා. මේ දෙකෙන්ම වෙන්නේ ගැදර් කරන එක. ඉතින් අපි බලමු එකින් එක මේක කොහොමද කරන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ පුට් එක මැෂින් පාර්ට්ස් කඩවල ඕන මැෂින් පාර්ට් කඩේක තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. දැන් නම් ඔන්ලයින් පේජස් තියෙනවා. මම හිතන්නේ මම දන්න පේජස් තියෙනවා. USK ඉන්ඩස්ට්‍රියල් ඒ වගේම නිම්සරජුකි සෙන්ටර් ඔය දෙකේම මේ පුට්ස් තියෙන බව මම දැක්කා. ඔයාලටත් ඒවෙන් ගන්න පුළුවන්. හැබැයි මම ගත්තේ ඒවෙන් නෙමෙයි. මම ගොඩක් කල් මේවා අරගෙන තියාගත්ත ටූල් සෙට් එකක්ම පුට්ස් වර්ග සෙට් එකක්ම මල් ළඟ තියෙනවා. ඉතින් ඔයාලට දැනට ඒවෙන් ගන්න පුළුවන්. මොකද මම මේක වේලපහම කිව්වේ නැත්තම් මගෙන් අහනවා කොහෙන්ද ගත්තේ? ගන්නේ කොහෙන්ද කියලා. මම ගත්තේ එයාලගෙන් නෙමෙයි. ඔයාලට ගන්න පහසු නිසා තමයි එයාලගේ නම් දෙක මෙන්ෂන් කරේ. ඉතින් මෙන්න මේ තව තියෙනවා. තව පේජ් ගොඩක් තියෙනවා. ඔයාලා දන්න මට මතක නැහැ. දන්නේ ඒවෙන් ඔයාලා ගන්න. මෙන්න මේ පුට් වර්ගය මේක තමයි මම නෙට් මැටීරියල් රැලි කරන්න යොදා ගන්න පුට් එක. නෙට් සහ තුනී මැටීරියල්. සාමාන්‍යයෙන් මේ පුට් එකෙන් හරිම ලස්සනට නෙට් මැටීරියල් මැහෙනවා. ඔයාලගේ ගවුම් වල රැලි කරන ඒවා, අත් වල රැලි කරන ඒවා හරි ලස්සනට රැලි ටික එනවා. එතකොට තව පුට් එකක් තියෙනවා. මෙන්න මේක තමයි ඊළඟට මම පෙන්නන පුට් එක. ඉතින් මෙන්න මේකත් මල් ළඟ ඒ දවස්වල ඉඳලම තිබිච්ච මගේ වැඩ කාර්යක්ෂම කරන මගේ වැඩ පහසු කරන පුට් එකක්. ඉතින් මම මේවා ගෙනත් තියාගෙන ඉන්නවා. ඉතින් මේකේ තියෙනවා නට් එකක් ඔයාලට පේනවා. ඉතින් මේ නට් එක මෙහෙම පිටිපස්සට මේවා කැරකුවාම වෙන්නේ රැලි අඩු වෙන එක. මේක පුට් එක දෙසට කැරකුවාම වෙන්නේ රැලි වැඩි වෙන එක. ඉතින් ඔයාලට මේ නට් එකෙන් රැලි අඩු වැඩි කරගන්න පුළුවන්. හරිද? මෙන්න මේක නට් එක මෙහෙම දුරස් කරාම මේක ටිකක් මේ පුට් එක මෙහෙම ඉස්සිලා වගේ තියෙන්නේ. නට් එක ලං කරන්න මේ පුට් එක පාත් වෙනවා. මෙන්න මෙහෙම පාත් වෙලා හරියට හිටිනවා. ඉතින් එතකොට තමයි රැලි වැඩිපුරම ඔයාලට හදාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙහෙම මට ඔයාලට පේනවා මදි ඇති. මෙන්න මෙහෙම පාත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේකෙන් මම ඔයාලට අද මහලා පෙන්නන ඒ වගේම තව පුට් එකක් තියෙනවා. ඒක මම වෙනම දවසක වීඩියෝ එකක් අරගෙන එන්න. ඒක නම් මම ගත්තේ USK ඉන්ඩස්ට්‍රියල් ඒ මල්ලිගෙන්. මම ඔයාලට ඒ වීඩියෝ එක දාද්දී එයාගේ පේජ් එක දාන්නම්. ඒක මම හිතනවා එයාගෙන් ගන්න පුළුවන් වගේම නිම්සරජුකි සෙන්ටර් කියන මල්ලි ගාවත් ඇති. ඒ දෙන්නගෙම ඔයාලට ඒක ගන්න පුළුවන්. ඉතින් මම මේ දෙන්නගේ නම් මෙන්ෂන් කරේ මම දන්න අය නිසා. මේ පුට්ස් ගත්තේ මම කලින් මං ගාව තිබුණ පුට්ස් වර්ග නිසා. ඉතින් ඔයාලට අද පෙන්නන්නම් මේකෙන් මහන විදිහ. මුලින්ම අපි මේක බලමු මහන විදිහ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ මේ මැෂින් එකේ නට් එකක් මෙතන තියෙනවා. මේ පේනවද? මේ තියෙන්නේ. මම වෙනම දවසක එකක් පෙන්නන්නම්. මේ නට් එක තියෙන්නේ වෙනදට අපේ මැෂින් වල තියෙන්නේ නට් එකක් ස්ක්‍රූ නියනින් ගලවලා පුට් එක ගලවලා ආපහු පුට් එකක් දාලා ඒක තද කරාම තමයි පුට් එක හයි කරගන්න පුළුවන් වෙන්නේ. මේ නට් එකෙන් වෙන්නේ මේකත් මම දවසක පෙන්නන්නම් රුපියල් 300 ගාණක් පොඩි නට් එකක්. ඉතින් එතකොට ඔයාලට මෙහෙම ප්‍රෙස් කරපු ගමන් මේ නට් එක ගලවලා දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ පහසුවෙන්ම අනිත් නට් එක හයි කරගන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ ඇත්තටම පහසුවට අපි දැන් නට් කරකව ඉන්න ගියාම අපේ කාලේ තවත් යනවා. ඉතින් ඔයාලට ඒ නිසා මේකත් පුළුවන් නම් අරගන්න බිස්නස් එකක් කරන මහන කෙනෙක් නම් ඔයා මේවා වැදගත් වෙනවා. මේවා කියලා දෙන්නේ දන්න අයට නෙමෙයි නොදන්න අය ගොඩක් ඉන්නවා. අලුතෙන් බිස්නස් පටන් ගන්න අය ඉන්නවා. ඉතින් ඒ නිසා එයාලට තමයි. ඉතින් මම මේකේ රැලි ටිකක් අඩු කරලා මහලා පෙන්නන්නම්.
ආපහු මං ටිකක් තද කරලා මහන්නම්. මං වෙන පාටක් මේ රෙද්ද සුදු එකක් අරන් තියෙන්නේ. වෙන පාටක් ඔයාලට නූලට දාලා තියෙන්නේ. ඔයාලා මැච් වෙන පාට ගන්න. වෙන පාටක් දාලා තියෙන්නේ. ඔයාලට හොඳට ඒක පැහැදිලිව පෙන්වන්න ඕන නිසා. දැන් ඔයාලට පේනවද මේ රැලි වෙලා තියෙනවා ලස්සනට. ඉතින් මේ රැලි වෙලා තියෙන විදිහට ඔයාලටත් මහගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු තුනි නෙට් මැටීරියල් එකක් වගේ. මේකත් තුනි නිසා මම එහෙමම මේකත් මහනවා. නෙට් මැටීරියල් එකක් ගේන්න බැරි නම් ඔයාලා කරලා බලන්න. ඔයාලට තේරෙයි කොහොමද මේකෙන් ලස්සනට මෙහෙන්නේ කියලා. මෙන්න මේ දැක්ක නේද රැලි වෙලා තියෙන ලස්සන. පේනවද ඔයාලට? හරිම ලස්සනට රැලි වෙලා තියෙනව නේද? ඉතින් මේ පුට් දෙකෙන්ම මේ එක පුට් එකකින් මහපු විදිහ හරිද? මේ තව පුට් එකකින් මහපු විදිහ. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ රැලි කරන එක. හැබැයි ඝනකම රෙදි වලින් මේකට වැඩිය හොඳට මේකෙන් මේ පුට් එකෙන් තමයි මහන්න පුළුවන්. තුනී සොෆ්ට් ඒවා අර අනිත් නෙට් මැටීරියල් මහන පුට් එකෙන් තමයි කරගන්න පුළුවන්. මං හිතනවා ඔයාලා ඒක දැනුවත් ඇති. ඔයාලට දැන් මම කියලා දුන්න නිසා ප්‍රයෝජනවත් වෙයි. දැන් ඔයාලා දන්නවා පුට් වර්ග දෙකක් තියෙනවා රැලි කරන. ඒ දෙකෙන් මොනවද වෙන්නේ? ඒ දෙකෙන් කොහොමද රැලි වෙන්නේ කියන එක ඔයාලට දැන් තේරෙනවා ඇති. ඉතින් එහෙනම් ඔයාලත් මේක ප්‍රයෝජනට අරගෙන ඔයාලගේ වැඩ පහසු කරගන්න. ඉතින් ගන්න පේජ් දෙකකුත් මෙන්ෂන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම ඒක යටිනුත් මෙන්ෂන් කරන්නම්. මොකද මම මේක වේල පහම දාන්නේ. නැත්තම් මම දන්නවා අනිවාර්යෙන් මට මැසේජස් එනවා. මට රිප්ලයි කර ඉන්න ටයිම් එකක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මෙතන මම මේක මෙන්ෂන් කරලාම ඒ පේජ් දෙක කිව්වේ. ඒ පේජ් දෙකට අමතරව තව ඕන තරම් පේජ් තියෙනවා. ඔයාලට කැමති තැනකින් ගන්න. මම එහෙම කියන්නේ අතනින් ගන්න මෙතනින් ගන්න කියලා. මම දන්න දෙන්නේ ඉන්න නිසා මැෂින් පාර්ට්ස් කරන ඒ දෙන්නම තමයි මම මෙන්ෂන් කරේ. ඉතින් ඒ නිසා ඔයාලගේ වැඩ පහසු කරගන්න ඒ විදිහට. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම යාළුවන්ටත් බලන්න ඔයාලගේ ෂෙයා කරන්න. මොකද මේක ෂෙයා කරොත් කාට හරි ප්‍රයෝජනයක් වෙයි. ඉතින් ඒ වගේම මගේ පේජ් එකත් ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම ආදරේ මේ වගේ වීඩියෝස් හැමදාම අරගෙන එන්නම්. ඉතින් ගිහින් එන්නම් ඔයාලට ආදරේ.